යසෝදරා උත්තමාවියට පුළුවන් එක මොහොතෙන් කල්ප අසංකීයක් බලන්න. කල්ප අසංකීයක් බලන්න පුළුවන්. එක මොහොතෙන් කල්ප අසංකීයක් බලන්න පුළුවන් ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයේ ඉන්නේ 4 දෙනයි. එක්කෙනෙක් සාරිපුත්ත මහරහතන් වහන්සේ, ඊළඟට මොගලම් මහරහතන් වහන්සේ, ඊළඟට බක්කුල මහරහතන් වහන්සේ, ඊළඟට යසෝදරා උත්තමාවිය. එක මොහොතෙන් අසංකීයක් බලන්න පුළුවන්. ඊළඟට යසෝදරා රහත් තෙරණිය බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ජීවිතේ, පෙරම් පුරණ ජීවිතේ අසංකීය 4ක් ආවා. ඒ විවරණ ගත්ත දවස් ඉඳලා සාරිපුත්ත මොගලම් මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේත් එක්ක ඉන්නේ එක අසංකේයයි. 80 මහා ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේත් එක්ක ඉන්නේ කල්ප ලක්ෂයයි. අනිත් ශ්‍රාවකයෝ ඉච්ඡර දුර නැහැ. යසෝදරාව තමයි මහා බෝධිසත්වයන්ට වැඩිපුරම මුණ ගැහිච්ච කෙනා. අසංකේය 4ක්. සම්බුදු බව ඉච්ඡර ඉක්මන් වුණේ යසෝදරාවගේ පරිත්‍යාගය නිසා. කොහොම පරිත්‍යාගයක්ද කියලා දැන් පෙර ජීවිත කියලා දෙනවා. තවම අපි පෙර ජීවිත කතා කරන්න ගත්තේ නෑනේ. ඒ පෙර ජීවිතයේ යසෝදරාව කියන්නේ පිරිනිවන් පාන වෙලාවේ. ඉතින් ඒ යසෝදරාව උත්තමාවිය ඉච්ඡර බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයට උපකාර වෙලා ඉච්ඡර අභිඥාවක් තිබිලා විශේෂ දිවස් නුවණ ලැබලා, විශේෂ චුතූපපාත නුවණ ලැබලා, ආශවක්ඛ්‍ය ඥාන ලැබලා, මහා 이르දි ඥාන ලැබලා යසෝදරාව භික්ෂුණීන් අතර අයිනේ කෙළවරේ තමයි ඉඳගෙන ඉන්නවා කියන්නේ. හොයාගන්න බෑ. ඒකයි කවුරුත් ගණන් ගත්තේ නැත්තේ. කවුරුත් ඒ ගණන් ගත්තේ නැති කියන්නේ කවුරුත් කතා කළේ නෑ. රාහුල මාතා යසෝදරා ගැන මොකුත් දන්නේ නැති සාමණේරියක් වගේ සිටිනවා.